හැම අවුරුද්දකම අප්‍රේල් මාසයට අපි සමරන සිංහල අලුත් අවුරුදු ක්‍රීඩා පිටුපස හිතාගන්න බැරි තරම් ලොකු විද්‍යාවකුයි අපේ මුතුන් මිත්තන්ගේ බුද්ධියයි සැඟවිලා තිනවා කියලා ඔයාලා දන්නවද? සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම තමයි අපි මේ සමරන්නේ. සරලව කිව්වොත් පෘථිවිය සූර්යයා වටේ එක වටයක් සම්පූර්ණ කරන්න ගතවන කාලය. අපේ මුතුන් මිත්තන් සහ ගොවියන් මහ කන්නේ අස්වැන්න නෙලාගෙන ගෙටගත්තම ඒ සතුට සමරන්න තමයි මේ උත්සවයත් මේ අපූර්ව ක්‍රීඩාත් නිර්මාණය කළේ. අලියට ඇස තැබීම මේක නිකම්ම ඇස් වහගෙන කරන සෙල්ලමක් නෙවෙයි. මේකෙන් පරීක්ෂා කරන්නේ කෙනෙකුගේ දිශානතිය සහ මතක ශක්තියයි. ඇස් පේන්නේ නැති මොහොතක වුණත් Taman ඉන්න තැන සහ ඉලක්කය ගැන තියෙන අවබෝධය මැන බලන්න තමයි මේ ක්‍රමය යොදාගත්තේ. කණාමුට්ටි මිදීම මෙතනදි බලන්නේ ඔබේ ඉවසීම සහ අවධානය. වටපිටාවෙන් එන විශාල ශබ්ද මැදින් වුණත් Tamanගේ ඉලක්කය හරියටම හඳුනාගෙන එක පාරින් එක ජයග්‍රහණය කරන්න තියෙන මානසික ශක්තියයි මෙතනදී මැන බලන්නේ. ගම හරහා දිවීම මේක හුදෙක් වේගය ගැන විතරක්ම නෙවෙයි. Tamanගේ ගමේ භූමිය ගැන තියෙන දැනුම සහ ශාරීරික විනදරා ගැනීම පරීක්ෂා කිරීමක්. ගොවිතැන් කටයුතු වලින් පස්සේ Tamanගේ ශරීර ශක්තිය නැවත උරගා බලන්න මේක හොඳ අවස්ථාවක් වුණා. ඒ විතරක් නෙවෙයි කොට්ටපොර සහ කඹෑදීම් වැනි ක්‍රීඩා වලින් Tamanගේ සමබරතාවය සහ කණ්ඩායම් හැඟීම් කෙතරම් ශක්තිමත්ද කියලා අපේ මුතුන් මිත්තු පරීක්ෂා කළා. ඉතින් මේ පාර අවුරුදු සමරනකොට මේ කරුණුත් ඔළුවේ තියාගන්න. පේජ් එක ෆලෝ කරන ගමන් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාගේ කැමතිම අවුරුදු ක්‍රීඩාවත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා.